මගෙත් එක්ක ගමනක් යන්න ඉන්න. මං ආසම කෑමක් කන්න තමයි ඇවිල්ලා තින්නේ. අපි ගිහිල්ලා බලමු මොකද කියලා. හදිසියෙම ආව චුටි බඩගින්නට අපි ආවා 7-Eleven එකට. නෑ මේ 7-Eleven එක නෙවෙයි. 7-7 එක තියෙන්නේ නුගේගොඩ. අපි ගිහින් බලමු මොනවද මං අද කන්නේ කියලා. අපි ගිය වෙලාවේ රාමෙන් පැකට්ස් වර්ග දෙකයි තිබුණේ. බුල්ඩක් 3x ස්පයිසි එකයි. බුල්ඩක් ක්‍රීම් කාබෝනාරා කියලා හිකුයි. මං ගොඩක් කාලෙකින් ඉඳන් කන්න ආසාවෙන් බලන් හිටිය රාමෙන් එකක් තමයි බුල්ඩක් 3x ස්පයිසි රාමෙන් එක. මං අද ආවේ ඒක කන්න. රාමෙන් විතරක් නෙවෙයි මේකේ චොක්ලට්ස් චිප්ස් වගේ ඒවත් තිබුණා. අපි යන රාමෙන් එකට අපිට එක්ස්ට්‍රා ඇඩ් කරගන්න පුළුවන් චීස් වෙජස්, සොසේජස්, ඩම්ප්ලින්ග්ස්, එග්ස්. මට ඩම්ප්ලින්ග්ස් and එග්ස් ඇඩ් කරගන්න ඕනේ වුණත් ඒ වෙලාවේ ඩම්ප්ලින්ග්ස් ගන්න තිබුණේ නැහැ. ඒ නිසා එක්ස්ට්‍රා එක් විතරයි අපි ඇඩ් කරගත්තේ. මං හිතුවේ රාමෙන් එක අපිටම හදාගන්න පුළුවන් ඇති කියලා. ඒත් එතන ස්ටාෆ් එකේ අය අපේ බිල් එක බලලා එක්ස්ට්‍රා ඇඩ් කරගන්න ඕන දේවල් ඇඩ් කරලා ඒගොල්ලෝම අපිට මේක හදලා දෙනවා. හදලා දෙනකන් ඉවසීමෙන් සැනසීමෙන් අපි පාර වෙලා බලාගෙන ඉන්න ඕනේ. රාමෙන් එක හැදෙනකල් කරන්න දෙයක් නැති නිසා ෆොටෝස් and වීඩියෝස් ටිකක් මේ විදිහට අපි ගත්තා. කොහමරි ආසාවෙන් බලන් ඉඳ වෙලාව දැන් ආවා. අපිට මේ රාමෙන් එක කන්න චොප්ස්ටික් එකකුත් හම්බ වුණා. මට නම් චොප්ස්ටික් එකෙන් හරියට කන්න බෑ. එයාට නම් හිතන්නේ චුට්ටක් චොප්ස්ටික් හොරේ. ඒ නිසා එයා කෑවේ ඒකේ. මුලින්ම මේ කන්නේ ක්‍රීම් කාබෝනාරා එක. එයා නම් කිව්වේ එච්චර සැර නැහැ ඒක. ගොඩක් රසයි කියලා. මුලින්ම කෑවේ 3x ස්පයිසි එක. හැමෝම සැරයි කිව්වට මම හිතුවේ මට මේක කන්න පුළුවන් වෙයි කියලා. මම සාමාන්‍යයෙන් ගොඩක් සැට කන කෙනෙක්. ඒත් ඇත්තම කතාව මේක ගොඩක් සැරයි. මට ඒක කාලා කැරකිල්ලක් එක්ක ඔලුවටත් මොකක් කර දෙයක් වුණා. ඒක මම අතෑරියේ නෑ. මේක කොහොම හරි කෑවා. මේක කාලිවර කරගන්න අපිට ඇත්තටම ටික වෙලාවක් ගියා. කොත්මලේ කිරි එකක් අරගෙන ඒක බිබී තමයි මේක කෑවේ. ක්‍රීම් කාබෝනාරා එක නම් ඇත්තටම මාර රසයි. මම කලින් කාලා තියෙන රාමෙන් වලින් මේකත් රසම රාමෙන් එකක්. මෙච්චර අමාරුවෙන් කාගන්න බැරුව දුක් විඳත් එදා මට දැන් අද මේ වීඩියෝ එක එඩිට් කරද්දි දකිද්දිත් ආයෙමත් ගිහිල්ලා ආයෙත් රාමෙන් එකක් කන්න හිතෙනවා. ක්‍රීම් කාබෝනාරා එකේ තියෙන්නේ චීසි ෆ්ලේවර් එකක් එක්ක හරිම ක්‍රීමි ටෙක්ස්චර් එකක්. ඒක ඇත්තටම මාරම රසයි. බත් නැතුව වෙන මොන හරි කන්න ඕන කියලා හිතන වෙලාවට මේක තමයි මං කන්න ආසම කෑම. රාමෙන් එකක් නැතත් මොන හරි නූඩල් එකක් හරි. මේව හැමදාම කන්න හොඳ නෑ. මත් හැමදාම කන්නේ නෑ. ඒත් කලාතුරකින් හරි මට මේව කැවෙනවා. ඔයාලා හැමදාම කන්න නැතුව කලාතුරකින් කන්න. මම ආසයි චොප්ස්ටික් එකකින් කෑම කන්න. ඒත් මට තාම හරියට එකෙන් කන්න හුරු වෙන්න බැරි වුණා. මම try කරනවා ඒත් එකෙන් කට්ටි කෑවේ නෑ වගේ. අමාරුවෙන් හරි එකෙන් අරගෙන කටට දාගන්න පුළුවන්. ඒත් එහෙම කෑවම දැනෙන්නේ මම හරියට කෑම කාලා නෑ වගේ. ඒ නිසා මට තාම එකෙන් කන්න හුරු නෑ. මේ රාමෙන් පැකට්ස් දෙකට මට කියා රුපියල් 2100ක් එක්ස්ට්‍රා එග්ස් ඇඩ් කරලා. මම දන්නේ නැහැ පැකට්ස් වල හරියටම ගන්න කොහොමද කියලා. රාමෙන් පැකට්ස් දෙකටයි එක්ස්ට්‍රා එග් වලටයි විතරක් වුණා 2100ක්. ඔයාලට කියන්න ඕන නිසාම මම ඒ වෙලාවේ බිල් එක බලලා ප්‍රයිසස් මතක තියාගත්තා මේ විදිහට.
කොහොම හරි සෑහෙන වෙලාවක් අරගෙන අපි දෙන්න මේක කාලා ඉවර කරා. කාලා ඉවර වෙද්දී ඇස් වලින් කඳුළුත් එන්න ගත්තා. එච්චරටම සරයි මේක. මට මේ කොත්මලේ කිරි ඕන තරම් බොන්න පුළුවන් ඕන වෙලාවක. රයිස් කද්දි වුණත්, කොත්තු කද්දි වුණත්, මොන කෑමක් කද්දි වුණත්, මොන වෙලාවක වුණත් මට මේක බොන්න පුළුවන්. වැනිලා එක වුණත්, චොක්ලට් එක වුණත් ඕන එකක්. මේකට මොන හරි වශයක් දාලා තියනවද කියලා නම් මම දන්නේ නැහැ. කොත්මලේ කිරි පැකට් එක නෙවෙයි මම ඔයාලට පෙන්නන්නේ දැන් මම කවදාවත්ම කාලේ නැතුව තිබ්බ ෆස්ට් ටයිම් කපු කෑම. ඒ තමයි කුල්ෆි. මම එදා කුල්ෆි කනවා කියලා හිතාගෙන හිටියේ නෑ. එදා යද්දී ඒකෙදි මට මේක ගන්න පුළුවන් වුණා. මම දැක ගමන් මේක ගත්තා. මේක රෝස් මිල්ක් පොට් කුල්ෆි එකක් රුපියල් 350ක් තමයි උනේ. මම කුල්ෆි එකේ රස හරියටම දන්නේ නැති නිසා මම තව කුල්ෆි try කරලා බලන්න ඕනේ. එහෙම try කරලා බැලුවට පස්සේ මට පුළුවන් මේක rate කරන්න. මට මේකේ ආවේ රෝස් මිල්ක් නිසා වෙන්නේ නැති ෆලූඩා මික්ස් වෙච්ච කිරි රසක් වගේ. ඒකේ රෝස් වෝටර් වල අපිට එන ස්මෙල් එක තියෙන්නේ. අන්න ඒ වගේත් මට දැනුණා. සරමසර රාමෙන් එක කාලා හිටපු වෙලාවේ මේක කාපු නිසා තමයි මට ටිකක් හරි කෙලින් කටින් ඉන්න පුළුවන් වුණේ. අපි කාලා බීලා ඉවර වෙලා චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා බෙන්ච් එකක් ළඟ වාඩි වෙලා හිටිය ටික වෙලාවක් ඉඳලා අපි දෙන සමයෙන් සතුටින් සමගියෙන් අපේ ඉවර ගියා. එහෙනම් මම ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.